දැන් යන ක්ලාස් වලට යන්නත් බෑ රෙකෝඩින් ගොඩ ගහලා ඉන්නවා. ඒ හින්දා මෙහෙන් ඉවර කරන ඔයාලගේ වැරදිනේ. හරිද? දැන් පළවෙනියට රෙකෝඩින් ගොඩ ගහලා තියෙන්නේ ඒ පන්ති යන්නත් බෑ. තනියෙන් වැඩ කරන්න වෙලාවකුත් නෑ. ඔය හෙන මැසිවිලි නැගිල්ලන්නේ පළවෙනි දේ. ඔය මානසිකත්වය අයින් කරගන්න. ඔහොම ඒ ලෙවල් කරන්න බෑ. ඒ ලෙවල් එහෙම කරන්න බෑ. එහෙම කෙඳිරි ගන්න නැතුව දේවල් දිහා රැෂනලි බලන්න පුරුදු වෙන්න. හරි. ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔයාලා ළමයි මේ කරන්නේ ඩොක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා වගේ හෙන වගකීම් සහගත වෘත්තීන්ට යන්න ඔයාලා මේ ලෑස්ති වෙන්න. ඩොක්ටර් කෙනෙක් කියන්නේ ඉංජිනේර් කෙනෙක් කියන්නේ වටේ ඉන්න මිනිස්සු දහස් ගාණක් කන්ට්‍රෝල් කරගෙන සමහරක්කට උන් හැමදේම බලාපොරොත්තු අතහැරලා තියෙන වෙලාවට බැහැලා නෑ මේක කොහොම හරි කරන්න ඕන කියලා ප්‍රශ්න දිහා හැංගීම්බරව බලන්නේ නැතුව ප්‍රශ්න දිහා තර්කානුකූලව බලලා ඒව විසඳන මිනිස්සු. සමහර මේ බිලියන ගණන් වල ප්‍රොජෙක්ට් එකේ වැඩේ කරන විදිය තීරණය වෙන්නේ සම්පූර්ණ මුළු බරම වැඩෙන්නේ එක ඉංජිනේර් කෙනෙකුට. එයාට ඔක්කොම ගන්න වෙනවා. ඒ බර එයාට කරට ගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. වයරින් කරන උන් හරියට වයරින් කරන්නේ නැහනේ. වතුර හදන උන් මෙහෙමනේ. අර මිනිස්සු අද වැඩට ඇවිල්ලා නැහැ. ඒ බයිලා වැඩක් නැහැ. ප්‍රොජෙක්ට් එක එයා බාරගත්තා නම් කරන්න ඕන. එහෙම හරිද? එතකොට ඒවා යාට කන්ට්‍රෝල් කරන්නත් බැරි තරම් අමාරු වෙනවා. එතකොට ඕගොල්ලෝ මේ ලෑස්ති වෙන්නේ එහෙම මේ සීනි බෝල වැඩ කරන නෙමෙයි. ඔයාලා ලෑස්ති වෙන්නේ මේ මිනිස්සු මැරෙන්න යන වටේ ඉන්න ඔක්කොම බලාපොරොත්තු අඬාරගෙන හූතියතිය අඬන වෙලාවට ඔයාලා ඉන්න ඕන ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය ඒ ඉමෝෂනල් කැලි පැත්තකට දාලා මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙන තර්කානුකූලව හරියට හිතලා මේ ප්‍රශ්නේ විසඳන්න මොනවද කරන්න ඕනේ කියලා හිතන මිනිස්සු ඉන්න ඕන ඕගොල්ලෝ. ප්‍රශ්න කියව ඉන්න මිනිස්සු වල හරියන්නේ නැහැ. මෙතන තේරුම් ගන්න මේ වැරද්ද ඔයාගේනේ. වැඩ ගොඩ ගෙහුනේ ඇයි? වැඩ කරේ නැති හින්දා. වැඩ කරලා වැඩ ගොඩ ගෙහින්න කෙනෙක් හොඳට වැඩ කරගෙන වැඩ මොකුත් තිබ්බේ නැහැ. මේ එකපාර වැඩ ගොඩක් ගොඩ ගෙහිනනේ ඊයේ. එහෙම මොන කවුරුත් නැහනේ. ටික වැඩ මිස් කරපු නිසානේ වැඩ ගොඩ ගැහුනේ. පළවෙනි දේ ඔය තියෙන ප්‍රශ්නේ ඔයා කරපු වැරද්දකට ඔයාට හම්බුණ ආදීනව. කොන්ද ගෙලින් තියාගෙන තමන්ගේ වැරද්දට හම්බුණ ආදීනව වලට මුහුණ දෙන්න පළවෙනි එක. අර ඒවා දුක් වෙන්න කාරණා නෙවෙයි පසුතැවෙන්න කාරණා. මගේ අතින් වැරදි වෙලා මං ඒවට හරියට මං ඒ කාලේ හරියට මේව කරා නම් මට මෙහෙම වෙන්නේ නැහැ. ඒතර මගේ වැරදි නිසායි මට මෙහෙම ඉරණමක් අද අත් වෙලා තියෙන්නේ. මම්ම මේක කොහොම හරි හරි ගස්ස ගන්න ඕනේ. ඒ මට්ටමට කොන්ද ගෙලින් තියාගෙන තමන්ගේ වැරදි වලට මුහුණ දෙන්න පුරුදු වෙන්න මුලින්ම කෙන්දිරි ගන්න යන්න එපා. මේක ටිකක් සැරට කියනවා වගේ තේරෙන්න පුළුවන්. මේ උඹලා මේ හොදට කියන්නේ මං හිතනවා ඒක තේරෙන වැඩි කියලා. එහෙම සීනි බෝල් නම් එන්න එපා මේවට. ඒ කියන්නේ මේවා හැම තමයි. මේවා මේ පැක්වල වෙන පිස්සු කෙල්ලෙවුන් ඇදලා ගන්න කරන ඒවා. ඒතර මේවල එක පොඩ්ඩක් සමහරක් තැන්වල එහෙම සැරෙන් කතා කරන්න වෙනවා. සැර නෙවෙයි මට මේ පිස්සු නෑන ළමයි රෑ 10:49ට මෙතන රොටරියේ ඉඳන් උඹලට දේශනා දී ඉන්න මේක ඉවර කරලා යන්න පුළුවන්කම තියෙන්නේ. මේ කියන්නේ එහෙම පොඩි ඇම්මක් තියෙන හින්දා. ඒතර ඒ හින්දා මං හිතනවා මේක එහෙම කියන්නවට අයිතියක් තියෙනවා කියලා. කොහොම හරි. එතකොට ඔයාලා කල්පනා කරන්න ඕනේ මේක විසඳන විදිහක්. පළවෙනි එක. පරණ දේවල් බෑ කියලා දැන් යන පන්ති වලට නොයා ඉන්න එපා. මොකද ඔය රෙකෝඩින් කියන සබ්ජෙක්ට් එක ඕගොල්ලන්ට ආපු දෙයක් නේ. මීට කලින් අවුරුදු ගාණක් තිබ්බ ළමයින්ට එහෙම රෙකෝඩින් කියලා ගේම් වලක් තිබ්බේ නෑනේ. ඒගොල්ලන්ට පන්ති මිස්සුනුත් කරන්න දෙයක් නැතිකමට ඒගොල්ලෝ ඊළඟ දවසේ පන්ති ගියානේ. කියන්නේ ඒ වගේ 140ක් 50ක් කර තේරුම් අරගෙන පුළුවන් දේවල් ලියාගෙන වැරදි දෙයක් යාළුවගෙන් අහන උන් ගියානේ පන්ති. පළවෙනි එක තමයි ඒ පුරුද්ද හදාගන්න. තමන්ගේ පරණ වැඩ කොච්චර මිස්සලා තිබුණත් අද උගන්නන එකේ මොනවා තේරෙන්නේ නැති වෙයි කියලා හිතුණත් ඒවට යන්න ගිහිල්ලා ඒකේ තේරෙන 140 50 හරි කමක් නැහැ කරගන්න නැත්නම් 100ම කොට ගහනවා. මෙහෙම කරොත් 150යි කොට ගහන. තේරෙන්නේ නැති වෙයි හිතට මාර අවුලේ කරන්න දෙයක් නැහැ. උඹලගේ වැරදිනේ. අපි කරපු වැරදුන්ට ඔය ඕගොල්ලන්ට පව් ගෙවන්න කියනවා නේ. ඔයාලා වැරදි කරා නම් කෙලින් කොන්ද කෙලින් තියාගෙන ඒ පව් ගෙවන්න ලෑස්ති වෙන්න. එහෙම කරලා මේකේ අභිබව එන්න බලන්න. හරි. එතකොට ඔයාට පන්තියට ගියේ නැත්තම් 100ම මිස්. පන්තියට ගියත් 150කටක් මිස්. 150 40 40 50 තේරිලා. කමන්නේ ඒ 40 50 වටිනවනේ. නැත්තම් අර ඔක්කොම කොට ගේනවා. ඒතර එහෙම පන්තියට යන ගානට වාග ලෝට එනවා. දැන් නම් හරියන්නේ නැහැ වැඩ කරන්න ඕන. පරණව කොට ගහලා දෙනවා කරන්න ඕන. නැත්තම් බෑ කිය. පරණ වැඩ කරන්නත් ඔයාලට හේතුවක් හදනවා. ඒතකොට ඔයා පරණ වැඩ ඉක්මනට කරන්න බන්නවා. අර ඒතර පළවෙනි දේ පන්ති කොච්චර වැඩ මිස් වෙලා තිබුණත් හැම සතියෙම කොහොම හරි පන්ති යන්න තේරෙන ටිකක් තේරෙන්න යන්න. ලියාගෙන ඉන්න හරි යන්න කමන්නේ. ඒක පාඩු නෑ. අර ඊට පස්සේ ඒ එන හිතේ අමාරුවට ටික පුළුවන් තරම් අර මං කියපු විතර ගොඩ ගැහිච්ච වැඩ එකකින් අයින් කරගන්න. ඒක කරන්නේ ඔයාලා නිින්ද කැප කරලාද කොහොමද ඒක අදාළනේ? කියන්නේ ඔයාලා මොනවා හරි වැඩ කරන්න තියෙන වෙලාවවල ආතල් ගත්ත හින්දා නෙමෙයි වැඩ ගොඩ ගිහලා තියෙන්නේ. එහෙනම් ආතල් ගන්න තියෙන වෙලාවවල දැන් වැඩ කරන්න දෙන්නේ නැහැ. තමයි ඉස්සරහට ගියොත් ඕක කරන්න බැරි වෙනවා. ඒතර ඉන්ටර්නෙට්ලා නිවාඩු දවස් එයි. අවුරුදු නිවාඩු සතියක් එයි. ඔයාට අවුරුදු කන්න වෙන්නේ නැහැ. වා මොතර වැඩ කරගෙන ආවනම් ඔයාට අවුරුදු කන්න තිබ්බා. ඔයාට දැන් අවුරුදු කන්න වෙන්නේ නැහැ. බිග් මැච් ඒ ඉස්කෝලේ නිවාඩු. ඔයාට බිග් මැච් යන්න වෙන්නේ නැහැ. ඔයා ඉතින් වැඩ කරන්න ඕන තැන් වල වැඩ කරලා නේ. ඔයාට ඉතින් ඉතල වැඩ කරන්න බෑ. ඒ වගේ ඉස්සරහට තැන් හම්බෙනවා ගොඩ ගැහිච්ච වැඩ ටික ටික ගෙවන්න chances හම්බෙනවා.
අපි ඒ වෙනකම් පුළුවන් තරමින් වැඩේ ඇදගෙන යනවා. අර chance හම්බුනාම ආතල් ගන්න යන්නේ නැතුව තමන්ගේ වැරදිනේ මේවා මම ඒ කාලේ හරියට කරා නම් මට මෙහිම විතවන්න වෙන්නේ නැහනේ. දැන් හරි මේක හදනවා කියලා හිතලා හදන්න පුළුවන්. අර එහෙම හදන්න. එහෙම හැදුවට පස්සේ ටික කොට ගැහුණු වැඩ මේවා වෙයි. සහ ඕම පන්ති වලට පන්ති වලට රිකරේ නොතරින යනකොට එක තැන් වලින් පාඩම් කැඩෙනවනේ. ඒව පාඩම් වල තියෙනවා ඔයාලා හිතන්නේ නැති වුණාට එකම පාඩමේ වුණාට තේරෙන ඒවා තියෙනවා. ඒ වගේ දැන් ඔයාලට සමහරක් වෙලේ 100%ම වගේ තේරෙයි. අර ඒ හින්දා අර බොරුවට Tamanට වැඩ නොකර ඉන්න හේතු හදන්න නැතුව මේ වගේ බොරුවට මැසිවිලි නගලක කම්ප්ලේන් කර කර ඉන්න නැතුව ප්‍රශ්න රැෂනලි හිතලා ප්‍රශ්න කියව ඉන්න එක නතර කරලා උඹලා කියන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. හරියට කල්පනා කරොත් ඔයාලා කියන්නේ බොරුවට මැසිවිලි නගලක ඉන්න කරන්න. මේ එහෙම උන් ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා වෙන්න බෑ හරියට. මේ මිනිහෙක් තමන්ගේ වගකීම ඇරද ඉන්න මිනිහෙක් වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අසනීප යම් තාක් දුරකට එහාට අපිට පාලනය කරන්න බෑනේ. ඔයාගේ අස්පනා අපිට මිනිස්සු මැරෙන්න යන්නේ තව අවුරුදු 10ක් විතර ගියාම. ඒ කියන්නේ ඔයාගේ වැරද්දක් හින්දා නෙමෙයි මිනිස්සු මැරෙනවා. සමහරක් ලෙඩ කන්ට්‍රෝල් කරන්න බෑ. මුළු අර බිලියන ගණන් වල ප්‍රොජෙක්ට්ස් ඔයාට තනියෙන් රෙස්පොන්සිබිලිටි කරන්න වෙනවා. ඔයා යටතේ ඉන්න මිනිස්සු වැඩ කරන්නේ නැහැ. උන් පිස්සු වෙරිනවා. කොහොම හරි කරලා උන් ඇදලා මේක කරන්න වෙන එපා කරපු ජීවිතයකට වට යන්න වෙනවා සමහර කාලවල. මාර ස්ට්‍රෙස් එකක් එක හිතා ගන්න බැරි දෙවල් එකකට වට දේවල් බැලන්ස් කරන්න වෙනවා. මෙහෙම අයට ඕවා කරන්න බෑ. ඒ මෙහෙම අය කියන මම මේ ළමයාට මොකුත් කියන්නේ මම කියනවා වෙනස් වෙන්න කියලා. කියන්නේ මේ වගේ ළමයි තමයි වැඩි හරියක් ඉන්නේ. එහෙම උන් තමයි වැඩි හරියක් ඒ මයින්ඩ්සෙට් වෙනස් කරගෙන මේක කරගන්නේ. මම මේ කවුරු තනි ළමයෙකුට නෙමෙයි කියන්නේ. ඔහොම ඉන්නවනම් ඔයාලට කරන්න බෑ කියලා මං කියන්නේ. එහෙම වෙනස් වෙන්න ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. එහෙම කවුරුත් උපතින් මම මේ වගේ කෙනෙක් මං අර වගේ කෙනෙක් කියලා ලියාගෙන අවිලා නෑ. ඕනතරම් මං දැකලා තියෙනවා මේ විදිහට දේවල් හිත ඉඳලා පස්සේ මේව තේරුම් අරගෙන වෙනස් වෙලා ප්‍රශ්න දිහා ප්‍රශ්න විදිහට බලන්න තේරුම් ගත්තා ළමයි. නිකන් හැංගීමක් විදිහට ප්‍රශ්න දිහා බලන්නේ නැතුව. ඒ හින්දා ඔයාලා හිතන විදිය වෙනස් කරමු. හරිද? මේක කරන්න බැරි නෑ. කරන්න පුළුවන්. වෙලාව මදි නෑ. එහෙම ආයෙමත් බයිනනේ මං කියවනේ පැය 168ක් තමයි හැම එකකටම තියෙන්නේ. මේ ලෝකේ බිලියන ගණන් වල ප්‍රොජෙක්ට් කරන මිනිස්සු ඉන්නවා පැය 168ක්ම තියාගෙන. ඔයාලට වැඩ කරන්න වෙලාව නෑ කියන්න එපා. ඒවා ලොකු විහිළුවක්. විශේෂයෙන් මම වැඩ කරන මිනිස්සෙක් මම දන්නවා මිනිස්සෙකුට වැඩ කරන්න පුළුවන් පොටෙන්ෂල් එක මොකක්ද කියලා. එතකොට මේ ඔයාලා මට කියනවා නම් වෙලාව නෑ කියලා ඒක මට ගොඩාක් hina වෙන්න පුළුවන් විහිළුවක්. ඒක ඔයාලා නොතේරෙම මට කියන කතන්දරයක් ඈ. ගවුනක් තියෙන. බයෝ පාඩම් කරන්නේ කොහොමද කියන්නේ ඉතින් මේකම තමයි. විශේෂ වෙනසක් නැහැ. මම බයෝ පාඩම් කරනවා කියලා කරේ ඒව ටික. මම පාඩම් කරනවා තියෙන ටික. ඒ දේ තේරුම් ගන්න මින් පාඩම් කරනවා. ඔය වැදගත් දේවල් හයිලයිට් කරනවා. ඉරි ගන්නවා. සමහරක් දේවල් පොඩි රූප තරංගෙ මදිනවා. ඊළඟ විනාඩි 5ක් කරගෙන ඒක බලපු දේ තව එකකට කියලා දෙන්න විදිහට මම රිවයිස් කරනවා. ආයෙ විනාඩි 5ක් ඉතන ආයෙ ඊළඟ කොටසට යනවා. එහෙම තමයි කරේ. කම්බයින් මැත්ස් වලට වැඩ කරන විදිහ නම් පොඩි අවුලක් තියෙනවා මගෙත්. මොකද මං කම්බයින් මැත්ස් දන්නේ නැහනේ. මැත්ස් කොහොමද අහනවා? මැත්ස් ගණන් හදන්න තමයි ඇත්තේ. ඒකට පොඩ්ඩක් මං හොයලා කියන්නම්.